උදා වූ 2026 නව වසර පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපතිතුමන් උපකුලපතිතුමන් ප්‍රධාන ඔබ සියලු දෙනාට සතුට සෞභාග්‍ය පිරි සුබ නව වසරක් වේවා. අපි සූදානම් වන්නේ පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ 2026 අභිනව වසරේ රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කරන්නට. අපි වසරක් ගෙවිලා වසරක් උදා වෙන සෑම වසරකම අප ආගමික වතාවත් වලට මුල් තැන දෙමින් සෑම වසරකම ආගමික චාරිත්‍රානුකූලව නව වසර ආරම්භ කරන්න යෙදෙනවා. ඉතින් අදත් අපි මේ සූදානම් වන්නේ පෙරදෙණිය විශ්වවිද්‍යාලය ලංකාවේ ප්‍රමුඛතම අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් විදිහට අපි මේ සූදානම් වන්නේ 2026 වසරේ පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ රාජකාරී කටයුතු නිල වශයෙන් ආරම්භ කරන්නට. ඒ සඳහා වැඩම වදාළ පෙරදෙණිය විශ්වවිද්‍යාල විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය බමුණුගම සාන්ත විමල නායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය නමස්කාර පූර්වකව පිළිගනු ලබනවා. ඒ වගේම මෙම අවස්ථාව සඳහා සැපැමිණි සහෝදර ආගම් නියෝජනය කරමින් මෙම අවස්ථාව සඳහා සැපැමිණි හින්දු ඉස්ලාම් ආගමික පූජකතුමන් දෙපළත් අපි ඉතාමත්ම ගෞරවයෙන් පිළිගනු ලබනවා. ඒ වගේම ක්‍රිස්තියානි ආගමික පූජකතුමන් දැනුවත් කළා තවත් ආගමික වැඩසටහනක සම්බන්ධව සිටින බව. ඒ අනුව අපේ පියතුමන් මේ අවස්ථාවේදී මෙම වැඩසටහන් සහභාගී වෙනවා. එතුමන් අපි ඉතාමත්ම ගෞරවයෙන් පෙරදෙණිය විශ්වවිද්‍යාලය විදිහට පිළිගනු ලබනවා. ඒ වගේම මෙම අවස්ථාව සඳහා සැපැමිණි පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක මැතිතුමන්, ඒ වගේම පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මැතිතුමන්, ඒ වගේම පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය රංජිත් පල්ලේගම මැතිතුමන්, ඒ වගේම පීඨ කිහිපයක් නියෝජනය කරමින් පීඨාධිපතිතුමන්ලා කිහිප පළක් මේ අවස්ථාව සඳහා සහභාගී වෙනවා. එතුමන්ලත් ඒ වගේම පශ්චාත් උපාධි අධ්‍යයන පීඨවල අධ්‍යක්ෂකතුමන්ලා, ඒ වගේම පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ ලේකකාධිකාරීතුමන්, මූල්‍ය අධිකාරීතුමන්, පරිපාලන නිලධාරීන්, අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාත්, වගේම සේවක වෘත්තීය සමිති නියෝජනය කරමින් අනධ්‍යයන සේවක වෘත්තීය සමිති නියෝජිත මහත්මීන්, ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලය නියෝජනය කරමින් පැමිණි ඒ ආචාර්ය මහත්මීන් ඇතුළු ඔබ සියලු දෙනා, ඒ වගේම පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ පීඨ ශිෂ්‍ය සංගම් නියෝජනය කරමින් පැමිණි එම ශිෂ්‍ය නියෝජිත මහතුරුන් ඉතාමත්ම ගෞරවයෙන් මෙම අවස්ථාව සඳහා පිළිගනු ලබනවා. ප්‍රථමයෙන්ම අපේ සූදානම් වන්නේ ආගමික වතාවත් වලට යොමු වන්නට. ඒ සඳහා වැඩම වදාළ පෙරදෙණිය විශ්වවිද්‍යාලීය විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය බමුණුගම සාන්ත විමල නායක ස්වාමින් වහන්සේට දැහැත් වට්ටිය පිරිනමා ආශිර්වාද ලබා දීමට ආරාධනා කිරීමට මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මැතිතුමන්ට දැහැත් වට්ටිය පිරිනමා මේ ආගමික ආශිර්වාදයන්ට ආරාධනා කරන්නට. පන්සිල් සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න.
බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီ සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิกาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุราเมรมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิතිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා පමාදේන සම්පාදේ තබ්බං පූජනීය මහා සංඝරත්නයන් අවසරයි එවැගේම අපේ ක්‍රිස්තියානි අපේ පල්ලියේ ලලිත් ආදතුමා එවැගේම අපේ හින්දු පූජකතුමන් එවැගේම ඉස්ලාම් පූජකතුමන් ඇතුළු කොට ඇති අපේ ආගමික නායකතුමන්ලාද ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති තැන්පත් මහාචාර්ය ටෙරන්ස් මද්දිජිත් මෙතුමාත් එවැගේම අපේ කුලපතිතුමා එමෙන්ම නියෝජ්‍ය උපකුලපතිතුමා එවැගේම පීඨ නියෝජනය කරමින් පීඨාධිපතිතුමන්ලා සියලුම පින්තුන් ප්‍රමුඛ ආචාර්ය මහාචාර්යවරුන් අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලවල පින්තුන් අද මේ රැස් වුණේ ඉතා වැදගත් දිනයක් 2025 ඉවර වෙලා ගියා 2026 නව වසරකට පා තැබුවා මට හිතෙනවා එක පැත්තකින් බැලුවොත් අවුරුද්ද ගිවිල යනක 아무도 දෙයක් නෙමෙයි. මොකද අපි ගිය අවුරුද්දෙත් මේ විදිහටම රැස් වෙලා අපි ආශිර්වාද කළා. අපි බුදුදහමට අනුව පැහැදිලි කරනවා අච්චන්ති කාලාතරයන්ති රත්යෝ වයෝගුණානුපුබ්බං ජහන්ති ඒතං භයං මරණී පෙක්කමානෝ ලෝකාමි සංපජහේ සම්තිපෙක්කෝ. බුදුදහමේ බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා දිවාරය දෙක ඉක්මලා යනවා. මේ කාටවත් වළක්වන්න බෑ 2025 ඉක්මලාගේ එක දිනයක්වත් ආපහු අපිට ලැබෙන්නේ නැහැ පැයක්වත් අපිට ලැබෙන්නේ නැහැ ඒ වගේ තමයි අපේ ජීවිතත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒත් එක්කම අපිට ජීවත් වෙලා ඉන්න තියෙන කාලයත් අපේ ජීවිතයෙන් පැහැරගෙන තියෙනවා 2025 අපිට ඉවරයි තවත් අපි වයසට ගිහිල්ලා තියෙන අවුරුද්දකින් එහෙන් බැලුවොත් අපි අවුරුදු 50 60 70 ওই විදිහට ගියොත් අපි යන්නේ මරණයට. ඒකයි බුද්ධ ධර්මයේ පැහැදිලි කරන්නේ. ඒ තමයි භයං මරණේ පික්කමානු අපිට බය ඇති කරගන්න කියන්නේ මරණය පිළිබඳව අපි නිවැරදිව ජීවත් වෙන්නේ නැති වුණොත්. අපි නිවැරදිව ජීවත් වුණොත් අපිට බයක් නැහැ. මොකද අපි හොඳ දේවල් කරලා තියෙනවා.
ජීවිතේ අපි අවශ්‍ය දේ තමයි ජීවිතේ හොඳ දේවල් සිද්ධ කිරීම. යහපත් දේවල් සිද්ධ කිරීම. අපේ ජීවිතයෙන් සිද්ධ වෙන්න ඕන හොඳ දේවල් කිසිම බයක් නැතුව කරගෙන යනකොට අපිට මරණයට මුහුණ දෙන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් අද අලුත් අවුරුද්දේ මරණය ගැන කතා කරනවා කියලා හිතෙන්න පුළුවන්. නේද? ඇත්ත ඒක. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ජීවිතය පිහිටලා තියෙන්නේ එහෙම නැත්නම් ලෝකයේ පිහිටලා තියෙන්නේ දුක මත කියලා. ඒක දුක අපි තේරුම් ගන්න හැටියට නැවත අපිට යථාර්ථය ඒකයි අපි ඒකට මුහුණ දෙන්න ඕනේ. හැම දෙනෙක්ම ජීවිතේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කත්තබ්බං කුසල. කරන්න ඕන හොඳ දේවල්, යහපත් දේවල් කුසල්. චරිතබ්බං බ්‍රහ්මචර්යං අපේ ජීවිතය යහපත් ලෙස හසුරුවා ගන්න ඕනේ. ඒක තමයි දෙවෙනියට කියලා තියෙන්නේ. ජීවිතය කියන එක ස්ථිර නැති නිසා ඒව කල්පනා කරලා හොඳ දේවල් කරලා මේ ලෝකෙන් සමගන්නට අපිට පුළුවන් කමක් තියෙන්න ඕනේ. බොහෝ දෙනෙකුට මේ ලෝකයෙන් එහෙම සමගන්නට පුළුවන් කමක් නැහැ. නැති හේතුව හොඳ ජීවිත ගත කරන්නේ නැති නිසා. ඒ නිසා අපිට කවුරු මොනවා කළත් අපේ ජීවිත අපි හොඳින් ගත කළොත්, යහපත් ලෙස ගත කළොත්, නිවැරදි ලෙස ගත කළොත් ඒක තමයි අපිට ඊටාම් වැදගත් වෙන්නේ. ඒ නිසා යුතුයකම් කියන දේවල් අපි සිද්ධ කරන්න ඕනේ. මේ ලෝකේ සමාජයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපිට යුතුයකම් කරන්න. අයිතිවාසිකම් ලැබුණාට වඩා යුතුයකම් කියන දේවල් අපෙන් සිද්ධ වෙන්න ඕනේ. ඒක අපි ජීවත් වෙනකොට අපිට හුඟක් වැදගත් වෙනවා. දෙමව්පියන්ට කරන්න තියෙන යුතුයකම්, දූ දරුවන්ට සිදුවෙන්න තියෙන යුතුයකම්, ගුරුවරුන්ට, ඒ වගේම ස්වාමි භාර්යාවරුන්ට මේ හැම දෙනෙකුටම සිද්ධ වෙන්න ඕන යුතුයකම් තියෙනවා. ඒව නොපිරීලා අපි කරන්න ඕනේ. සිගාලෝවාද සූත්‍රය කියන සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ සඳහන් වෙන්නෙම අපේ ජීවිතයේ යුතුයකම්. ඒ යුතුයකම් අපි හරියට කළොත් අපිට සැනසෙල්ලේ ජීවත් වෙලා සැනසෙල්ලේ මැරලා යන්න පුළුවන්. ඒ නිසා අලුත් අවුරුද්දක ප්‍රාර්ථනා කළ යුත්තේ අපි යුතුයකම් අපේ සමාජයට අපි කරන්න ඕනේ. කරන්න පුළුවන් හොඳ යුතුයකම් අපි කරන්න ඕනේ. ඒවා ඔබටත් අපිටත් කාටත් වැදගත්. ඉතින් ලැබුණ අවසර විශේෂයෙන් වැඩි වෙලා ගත කරන්න වෙලාවක් නෙවෙයි. ලැබුණ අවසර 2026 ඔබ හැම දිනාටම විශේෂයෙන්ම අපේ උපකුලපතිතුමත් වෙන මහාචාර්යතුමා, ඒ වගේම අපේ කුලපතිතුමා මහාචාර්යතුමා, ඒ වගේම නියෝජ්‍ය උපකුලපතිතුමන්, ඒ වගේම පීඨාධිපති මහාචාර්යවරුන්, අධ්‍යයන අනධ්‍යයන අංශවල නිරත සියලු දෙනාට 2026 වසරේ නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතු කායික මානසික භාවයෙන් යුතු හොඳ ජීවිතයක් ගත කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියන අදහසින් අපි මහා සංඝරත්නයේ ආශිර්වාද කරලා පිරිත් දේශනා කරලා අවසන් කරන ඊළඟට අනිකුත් ආගමික කටයුතු සිද්ධ වෙනවා. දැන් අපි හැමදෙනාම කෙටි වන්දනාවක් කරලා බුද්ධ වන්දනාවක් කරලා පටන් ගන්නවා පිරිත් දේශනාව කරා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දින්ටිකෝ අකා පස්සිකෝ පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝයිති ධම්මං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි
සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස ගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාතේ සංඝං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සබ්බං සබ්බඨානේසු ශාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා ඝනසාරප්පදිත්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනිං දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි පුප්පං නිලායාති යතයි ධම්මේ කායෝ තථායාති නාස භාවං ඉමේ පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං khමනේ භන්තේ භූරි පඤ්ඤ තථාගත අච්ඡයං khමනේ ධම්ම සම්දිට්ඨික අකාලික අච්ඡයං khමනේ සංඝ සුපටිපන්න අනුත්තර සාදු 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 समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु सग्गमुखदं धम्मස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා පරිත්ත ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දින්ටිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ පච්චත්තං වේදි තම්බෝ විඤ්ඤෝයිති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ පන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගා අට්ඨ පුරිස පුංගලායේස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේ ලෝකස්සාති එවං බුද්ධං සරන්තානං ධම්මං සංඝං ච භික්ඛව භයං වා සම්මිතත්තං අංසෝ නහෙස්සති තේන සච්ච වජ්ජේ පාතු ත්වං රතනත්තයං ඒතේන සච්ච වජ්ජේන පාතු ත්වං රතනත්තයං ඒතේන සච්ච පාතු ත්වං රතනත්තයං එවං මේ සුතං ඒකං සමයං භගවා පාවත්තියං විහෙරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාම අතකෝ අඤ්ඤතරා දේවතා භික්ඛන්තාය රත්ත්‍යා භික්ඛන්ත වලකප්පං ජේතවනං ඕබාසෙත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසී ඒකමන්තං තිතාකෝ සා දේවතා භගවන්තං ගාතාය අජ්ජබාසී බහූ දේවා මනුස්සාච මංගලානි අචින්ද ආකංකමානා සොත්තානං බ්‍රූහි මංගල මුත්තමං අසේවනාච බාලාන පණ්ඩිතානං ච සේවනා පූජාච පූජනීයාන ඒතං මංගල මුත්තමං පතිරූපදේශවාසෝ ච පුබ්බේච කත අත්ත සම්මා පනිදිච ඒතං මංගල මුත්තමං බාහුලච්ඡං ච සිප්පං ච විනයෝ ච සුසික්ඛිතෝ සුභාවිතා ච ආවාචා ඒතං මුත්තමං පිතුපට්ඨානං පුත්තදාරස්ස සංඝෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං රාණං ච ධම්මචර්යාච ඥාතකානං ච සංඝෝ අනවජ්ජානි කම්මානි ඒතං මංගල මුත්තමං ආරති විරති පාපා මජ්ජ සංයමෝ අප්පමාදෝ ච ධම්මේසු ඒතං මංගල මුත්තමං ගාරවෝ ච නිවාතෝ ච සම්තුණ්ඨේ ච කතඤ්ඤුතා කාලේන ධම්ම මංගල මුත්තමං කන්ති ච සෝවචස්සතා සමනානං ච දස්සනං කාලේන ධම්ම සාකච්ඡායේ තපෝච බ්‍රහ්මචරියං ච හරි සච්චා දස්සනං
නිබ්බාන සච්චි කිරියාච ඒතං මංගල මුත්තමං පුට්ටං සලෝක ධම්මේ චිත්තං යස්සන කම්පති අසෝකං විරජං ඒතං මංගල මුත්තමං ඒතාදිසානි කତ୍වාන සම්බන්තම අපරාජිතා සබ්බත්ත සොත්තිං ගච්ඡන්ති තන්තේ සංමංගල මුත්තමං සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සම්බදායේ තේන සච්ච වජ්ජේන සබ්බ රෝගෝ විනස්සතු ඒතේන සච්ච හෝතු තේ ජය මංගලම් යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිව අන්තලි සබ්බේව භූතා සුමනා භවන්තු අතෝපි අක්කච්ච සුනන්තු බාධිතං තස්මාහි භූතානි සාමේත මෙත්තං කරෝත මානුසියා පජාය දිවාචරත්තෝ චාරම්ති ඒ බලින් විස්මාහිනේ රක්කත අප්පමත්තායං කිංචිවිත් ඉදවා උරං වා සග්ගේ සුවායං රතනං පනිතං නනෝ සමං අත්ති තථාගතේන ඉදම්පි බුද්ධේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කයං විරාගං අමතං යදංජගා සක්්‍ය මුනි සමාහිතෝ නතේන ධම්මේන සමත්ති කිංචි ධම්පි ධම්මේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු සෙට්ටෝ පරිවන්නයි සුචින් සමාධිමානන්ත සමාධිනාතේන සමෝන විජ්ජතේ ධම්පි ධම්මේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ පුග්ගලාට්ඨ රතම්ප චත්තාරේතානි යුගානි හොන්ති තේ දක්ඛිනේයා සුගතස්ස ශාවකායේ තේ සුදින්නානි මහප්පලා ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යේ සුප්පයුත්තා මනසා නික්ඛාමිනෝ ගෝතම සාසනම් මීතේ පත්තිපත්තා අමතං විගය ලද්දා මුදා නිබ්බුතින් බුඤ්ජමාන ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු යතින්ද කීලෝ පටවින් චතුබ්බිවාතේ බියසම්පකම්පියෝ තතුපමං වප්පුරිසං වදාමියෝ අරිය අච්චානි අවෙච්ච පස්සතේ ධම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු අරිය සච්චානි විභාවයම්ති ගම්බීර පඤ්ඤේන සුදේ සප්පමත්තානතේ භවං අට්ඨමං ආදියන්ති ධම්පි රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු ආවස්ස දස්සන සම්පදාය තයස්සු ධම්මා ජහිතා භවಂತಿ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතං ච සීලබ්බතං වාපි අදත්ති කිංචි චතුහපායේ ච විප්පමුත්තෝ ච චාබිටානානි අබබ්බෝ ඉදම්පි සංඝේ රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කිංචාපි සෝකම්මං කරෝති පාපකං කායේන වාචා උදචේතසා වා බම්බෝ සෝතස්ස පටිච්චාදාය අමම්මතා දිට්ඨ පදස්ස උත්තා ඉදම් රතනං පනිතං ඒතේන සච්චේන සුවත්ති හෝතු කනුප්පගුම්බේ අතාපුස්සිතග්ගේ ගිම්හාන මාසේ පඨමස්මින් තතුපමං ධම්ම වරං අදේසයි නිබ්බානගාමින් පරමං හිතයි
ඉදම්පි බුද්ධේ රතනං පනිතං ඒතේන රච්චේන සුවත්ති හෝතෝ නබ්බ වරදෝ වරාරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි දම්පි බුද්ධේ රතනං පනිතං ඒතේන රච්චේන සුවත්ති හෝතෝ කීනං පුරාණං අවං නත්ති සම්භවං ආයතිකේ බවස්මින් කේකේන බීජා විරුල්ලි ඡන්දා නිබ්බන්ති දීරා යතා යම්පදීපෝ ඉදම්පි සංඝේ රතනං පනිත ඒතේන සච්චේන සුවත්ති හෝතෝ භූතානි සමාගතානි බුම්මානි වායානිම අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං බුද්ධං නමස්සාම සුවත්ති හෝතෝ යානිද භූතානි සමාගතානි බුම්මානි වායානිම අන්තලික්කේ තථාගතං දේව මනුස්ස පූජිතං ධම්මං නමස්සාම සුවත්ති හෝතු යානිද භූතානි සමාගතානි මගතං දේව මනුස්ස පූජිතං ගංගං නමස්සාම සුවත්ති හෝතු ඒතේන සච්ච වජ්ජේන සොත්තිතේ හෝතු සබ්බදා ඒතේන සච්ච වජ්ජේන දුක්ඛාවෝපගමෙන් ඒතේන සච්ච වජ්ජේන භයාවෝපගමෙන් තුතේ සච්ච වජ්ජේන රෝගා උපගමින්තු තේ සිරිදිති මති තේජෝ ජය සිද්ධිමහිද්ධිමා ගුණං අපරිමිත පුඤ්ඤාධිකාරස්ස සබ්බන්තරාය නිවාරණ සමත්ත අරහතෝ සම්මා සම්බුද්දස්ස දත්තිංස මහා පුරිස ලක්ඛනානුභාවේන චතුර් වන්දන ලක්ඛනානුභාවේන උත්තර සතමංගල ලක්ඛනානුභාවේන චබ්බන්න රංසානුභාවේන කේතුමාලානුභාවේන දස භාවේන දස උපපාරමිතානුභාවේන දස පරමත්ත පාරමිතානුභාවේන සීල සමාධි පඤ්ඤානුභාවේන බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන විද්‍යානුභාවේ බලානුභාවේන ඤේය ධම්මානුභාවේන සීති රාස්ස ධම්මක්ඛන්ධානුභාවේන පිටකත්ථයානුභාවේන ජින ශාසනානුභාවේන ජින තේ රෝගා සබ්බේ තේ භයා සබ්බේ තේ දුන් සබ්බේ තේ අන්බවා සබ්බේ තේ දුන් නිමිත්තා සබ්බේ තේ අවමංගලා විනස්සන්තු සතවස්සාච ආයුච ජීව සිද්ධි භවන්තු තේ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්තන්තරායෝ සුඛේ දීඝායුකෝ භව භවතු සබ්බ රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ රංගානුභාවේන සදා සොත්ති භවන්තු තේ නක්ඛත්ත යක්ඛ භූතානං පාපග්ගහ පරිත්තස්සානුභාවේන අන්තුතු උපද්දවේ දේවෝ වස්සතු කාලේන සත්ත සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ රාජා භවතු ධම්මිකෝ. සිදු කරගත් උදාාරතර පුණ්‍ය ශක්තිය විශේෂයෙන්ම සියලු දෙවියන්ගේ දේව ආරක්ෂාව නව වසරට ලැබේවා. මේ පින් අනුමෝදන් වන දෙවියෝ දෙවියන්ගේ දිව්‍ය සම්පත්තිය වර්ධනය කරගෙන අපිට මෙලොව වශයෙන් දැහැමි ආරක්ෂාවක්ම ආශිර්වාදයක්ම සලසා දෙත්වා කියන අදහසින් දෙවියන්ට පින් අනුමෝදන් කරමු.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං කාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ත්වං සදාති. සිදු කරගත් දාර්ථර පුණ්‍ය ශක්තිය අප නමින් මේ පරලෝකීය මෞදමාපිය ගුරුවරයාදීන්ටත් සියලුම ඥාතීන්ටත් ලෝකවාසී සත්‍යයන්ටත් පසුගිය කාලේ මේ හදිසි වෙසෙනයන්ගෙන් ආපදාවට විපතටපත් වුණු සියලු දෙනාටත් මේ පින් අත්පත් වේවා කියන අදහසින් අපි මිය පරලෝකයේ ඇත්තෝ සිහිපත් කරගෙන පින් අනුමෝදන් කරමු. ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඉදම්මේ ඥාතේනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. මේ උතුම් පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් අපේ උපකුලපතිතුමා මහාචාර්යතුමා, ඒ වගේම අපේ කුලපතිතුමා, ඒ වගේම නියෝජ්‍ය උපකුලපතිතුමා, ඒ වගේම සියලුම පීඨාධිපතිතුමන්ලා තුමියන්ලා, එමෙන්ම ආචාර්ය මහාචාර්යවරුන්, සියලුම අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩල නිරත පින්නතුන්ට මේ ලැබුණු අවසර ඉතාම යහපත් කාලයක් වේවා. තුනුරුවන්ගේ සරණෙන් අනන්ත අප්‍රමාණ ගුණ බලයෙන් කායික මානසික සුව සම්පත්තිය ලැබිලා කාය චිත්ත පීඩාදී උදුරක් නොවී සියලු යහපත් ප්‍රාර්ථනාවන් බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා. අපි හැමදෙනාම ප්‍රාර්ථනා කරන උතුම් නිවන් සුව ධර්ම අවබෝධයෙන් ලැබේවා, සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. हरि ओम श्री गुरुभ्यो नमः. गुरु ब्रह्मा गुरु विष्णु गुरुदेवो महेश्वरः. गुरु साक्षात् परब्रह्म तस्मै श्री गुरवे नमः. गुरवे सर्वलोकानां निजवे भवयोगिनां निधते सर्वविद्यानां त्रयदर्शनामोत्तरे नमः. निकुरुते नमायुधे काले करुत्वमा वरुणेगे इन्द्राजागे सहस्रयोः अग्निर्विभ्राच्य वदनः वायुस्य विशोवर्णेगे संवत्सरो विशोवर्णेगे सुब्रह्मण्योः 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 शन्नो मित्रदम्बरुणः शन्नो भवत्वर्यमः शन्नो विष्णुरुद्रमः. नमो ब्रह्मणे नमस्ते वायो त्वमेव त्रच्चित्तं ब्रह्माहासि त्वमेव त्रच्चित्तं ब्रह्म वदिष्यामिगे ऋतं वदिष्यामिगे सत्यं वदिष्यामिगे सन्मान्मवदे तत्त्वत्पारमपदे अवदमानवदे तत्कारमुहम्. ओम शांति शांति शांति. हरि ओम. சாது அவர்களே, மௌலவி அவர்களே, பாதர் அவர்களே, பேராதனை பல்கலைக்கழக பீடாதிபதி அவர்களே, பேராசிரியர்களே, விரிவுரையாளர்களே, உத்தியோகஸ்தர்களே, மாணவர்களே, உங்கள் அனைவருக்கும் காலை நேர வணக்கத்தை தெரிவித்துக் கொண்டு பிறந்திருக்கக்கூடிய ஆங்கில புத்தாண்டு வாழ்த்துக்களையும் தெரிவித்துக் கொண்டு, பிறந்திருக்கும் புத்தாண்டானது இயற்கை அனர்த்தங்களிலிருந்து நம் அனைவரும் விடுபட்டு ஒரு சுபிட்சமான இனிமையான ஆண்டாக அமைவதற்கு பிரார்த்தித்து கொண்டு, கடந்த ஆண்டு இயற்கை அனர்த்தத்தால் பாதிக்கப்பட்ட குடும்பங்களுக்கும் அதில் உயிர் நீத்த அனைவருக்கும் ஆழ்ந்த இரக்கங்களையும்
அதில் மரணித்தவர்களுக்கும் அவர்களின் ஆத்ம சாந்தி அடைவும் நேரத்தில் பிரார்த்தித்து கொண்டு பிறந்திருக்கக்கூடிய ஆங்கில புத்தாண்டானது நாங்கள் அனைவரும் இயற்கை அனர்த்தங்களிலிருந்து விடுபட்டு ஒரு சுவிட்சமான இனிமையான ஆண்டாக அமைவதற்கு எல்லாம் வல்ல கடவுளை பிரார்த்தித்து விடைபெறுகின்றேன். நன்றி. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين آمين صدق الله العظيم. වැඩමවදල ගරුතර මහා සංඝරත්නයේ ස්වාමින් වහන්සේලාගේ අවසර ගරු කුරුකල්තුමනි පියතුමනි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගරු කුලපතිතුමනි උපකුලපතිතුමන් ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන් සියලුම දිනාගෙන් අවසරයි. කාර්ය මණ්ඩලයේ සියලු දිනාගෙන්ම අවසරයි. වේලාව බොහොම කෙටි නිසා අනුශාසනාවක් කරන්න කල්පනා කරන්නේ නැහැ. ඒ කෙසේ වෙතත් අපි සියලු දෙනාටම මේ ලැබුවා වූ 2026 නව වසර අභියෝග රාශියක් මැද්දේ තමයි අපිට ලැබිලා තියෙන්නේ ඉදිරියට ගමන් කරගෙන යන්න. ඉතින් ඒ කෙසේ වෙතත් අපි අපිට ලැබුණා වූ ආශිර්වාදය මොකක්ද කියන එක හරියාකාරව තේරුම් ගනිමින් ඒ ආශිර්වාදයේ වෙනුවෙන් අපින් විය යුතු වගකීම මොකක්ද කියන එක අවබෝධ කර ගනිමින් ඒ ආශිර්වාදයක්සේ පවත්වා ගන්නට වැස්ස ආශිර්වාදයක්, අවුව ආශිර්වාදයක්, ජලය ආශිර්වාදයක්, පස ආශිර්වාදයක්. නමුත් මෙතනදී අපේ ආශිර්වාදයේ වගකීම අපි තේරුම් නොගෙන අපි ජීවත් වෙන කිට ඒ ආශිර්වාදයෙන් අපිට දඬුවමක් හැටියටපත් වෙනවා. අනේ නිසා මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද අපි ආශිර්වාදය ලබනවා වගේම ඒ ආශිර්වාදයේ වෙනුවෙන් අපින් විය යුතු වගකීම මොකක්ද කියන එක අවබෝධ කරගනිමින් ඒ හරහා අපේ ජීවිතයේ සියලුම සිතුම් පැතුම් ඉටු කර ගැනීමට වාසනාවන්ත ධෛර්ය ශක්තිය උදා වෙන සුබ නවවසරක් වේවා කියලා ඔබ හැම දිනාටම ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාටම නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. වැඩම කර වදාළ මහා සංඝරත්නයන් අවසරයි. කුරුකල්තුමනි, මවලෝතුමනි, කුලපතිතුමනි, උපකුලපතිතුමනි, නියෝජ්‍ය උපකුලපතිතුමන් ඇතුළු පීඨාධිපතිවරුන්, ආචාර්ය මණ්ඩලය, කාර්ය මණ්ඩලය වගේ විශේෂයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් ඇතුළු ඔබ සමගින් අවසරයි. අපි සුපුරුදු විදිහට තවත් අලුත් වසරක ආරම්භයේ මේ ආකාරයෙන් අපගේ ආගමික වතාවත් ඉටු කරමින් අලුත් වසරක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. මේ අලුත් වසර අපි ආරම්භ කරන්නේ කුමක් සඳහාද කියන ප්‍රශ්නේ මම හිතනවා අපි මෙනෙහි කරන්නට ඕනේ. බයිබලයේ ධර්මදේශකයා කියන පොතේ 3 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ ඉඳන් පද කීපයක මෙන්න මෙහෙම සඳහන් වෙනවා. උන්වහන්සේ සියලු දේම ඒ කාලයට සුදුසු සකසා තිබේ. උන්වහන්සේ අතීතය හා අනාගතය පිළිබඳ හැඟීම් මිනිසුන්ගේ සිතේ තබා ඇත. එසේ වුවත් දෙවියන් වහන්සේ මුල සිට අග දක්වා කළ කාරණා දැනගන්නට මනුෂ්‍යයාට බැරිය. බැවින් සිය ජීවිත කාලයේදී ප්‍රීති වී හරි දේ කිරීමට වඩා හොඳ දෙයක් ඔවුන්ට නැති බව මම තේරුම් ගතිමි. අප කළ යුත්තේ අප උපයාගත් දෙයින් කාපී ප්‍රීති වීමය. ඒ දෙවියන් වහන්සේගේ දීමනාවකි. අපි විශේෂයෙන් අධ්‍යාපන ආයතනයක් විදිහට අපගේ අනාගත පරම්පරාව නැත්නම් අපේ රටේ අනාගතය සැලසුම් කරන විද්‍යාර්ථයන් බිහි කරන ආයතනයක් විදිහට අපි මේ කාර්යයේ යෙදෙන්නේ මොන අරමුණෙන්ද කියන කාරණේ ගැන කල්පනා කරනකොට ඊයේ දවසේ මම මේ ගැන කියවනකොට මට පුංචි කියමනක් හම්බුණා. ටිම් ටෙබෝ කියන පුද්ගලයා මෙන්න මෙහෙම කියනවා. Trophies don't last. Awards come and go. Impressive titles move from one person to the next. But fighting for those who can't fight for themselves can make an eternal impact. Trophies don't last. Awards come and go. Impressive titles move from one person to the next. But fighting for those who can't fight for themselves can make an eternal impact. අපේ අධ්‍යාපන ක්‍රියාවලියේ අරමුණ මොකක්ද? ඊයේ රාත්‍රියේ අපි අලුත් වසර උදා වෙන දේව මෙහෙය පවත්වන වෙලාවේ
මම මේ බයිබල් පදේම තමයි පාවිච්චි කරේ. අපි අපේ ජීවිතේ ප්‍රීති වීම ඉතාමත් වැදගත්. අපි ප්‍රීති වෙන්නේ නැත්නම්, අපි දිනදා ජීවත් වෙන ජීවිතේ අපිට ප්‍රීතියක් සතුටක් නැත්නම් අපි ජීවත් වෙන්නේ ඇයි කියන ප්‍රශ්නේ මං හිතන්නේ අපි හැමෝම අහන්නට ඕනේ. අර කියමනක් තියෙනවා, we can buy drugs to sleep but we can't buy ability to sleep. අපිට නිදාගන්න, නිින්ද යන්න බේත් ගන්න පුළුවන්. හැබැයි නිදා ගැනීමේ හැකියාව, ස්වභාවයෙන් එන නිදා ගැනීමේ හැකියාව අපිට මිලට ගන්න පුළුවන්කමක් නැහැ. ඒක සිද්ධ වෙන්නේ අපි අපේ ජීවිත ගමන් කරන්නේ කොහොමද කියන කාරණාවද මම හිතන අපේ ස්වාමීන් වහන්සේ මතක් කරා. අපි අපේ වන්දනා ගමන, ජීවිත ගමනේ අපි ජීවත් වෙලා තියෙන කුමක් සඳහාද කියන කාරණාව ගැඹුරින් තේරුම් ගත්තේ නැත්නම් මම හිතන්නේ අපි විශාල ව්‍යසනයකට මුහුණ දෙනවා අපගේ ජීවිත ගමනේ. අපි අනිකා උදෙසා ජීවත් වෙන, අනිකාගේ යහපත වෙනුවෙන් ජීවත් වෙන ජීවිතයක් ජීවත් වෙන්නේ නැත්නම් මං හිතන්නේ අපේ සමස්ත ජීවිතයම අසාර්ථකයි. ඒක නිසා මේ අධ්‍යාපනයේ තිබෙනා වූ විමුක්ති හරය අපි ඉගෙන ගන්නේ ටයිටල්ස් වලට, අවෝඩ් වලට නෙමෙයි. මාත් එක්ක ජීවත් වෙන මගේ සහෝදර සහෝදරියා මේ සමස්ත පරිසරයේ විමුක්තිය වෙනුවෙන් කියන කාරණාව මං හිතන්නේ අපේ විද්‍යාර්ථයන්ගේ හිත්වලට ඇතුළත් කිරීම ඉතාමත් වැදගත්. එහෙම නැත්නම් අපි ඩිග්‍රී එකක් අරගෙන, උපාධියක් අරගෙන මේ ස්ථානයෙන් ලෝකෙට ගිහිල්ලා අපි යෙදෙන සේවාව තුළ අපි මොකක්ද කරන්නේ කියන කාරණාව මං හිතන්නේ ප්‍රශ්නයක් බවට පත් වෙන නිසා මේ නව වසර ආරම්භ කරන මොහොතේ මා කැමතියි ඔබ සැමට ආරාධනා කරන්නට අධ්‍යාපනයේ තිබෙනා වූ විමුක්ති හරය, සමස්ත මැවිල්ලේ යහපත වෙනුවෙන් ක්‍රියා කිරීමේ ඒ විමුක්ති හරය මතු කරන වසරක් ඔබ සැමට මේ විශ්වවිද්‍යාලය තුල ගත කරන්නට ලැබේවා කියන ප්‍රාර්ථනාව මා කරමින් ඔබ සැමට සුබ නව වසරක් ප්‍රාර්ථනා කරමින් මා ආඥා කරන්නම්. අපි ආඥා කරමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද නාමයෙන්ය. ආමෙන්. මහෝත්තම ශුද්ධ දෙවී පියාණනි, අප වහන්සේට ස්තුතියි කියනවා තවත් අලුත් වසරක් ආරම්භ කරන්නට අපට දී තිබෙන අනගි මොහොත ගැන. ස්වාමිනී, මේ වසර ආරම්භයේ පටන්ම ඔබ වහන්සේ අපව කැඳවන්නා වූ එකිනෙකාගේ යහපත උදෙසා, මේ සමස්ත මැවිල්ලේ යහපත උදෙසා අපගේ ජීවිත පෙළගස්වා ගනිමින් දෙවි ස්වාමිනී, ඔබ වහන්සේගේ නාමයට ගෞරවය මහිමේ ලැබෙන ලෙස ජීවත් වෙන්න වැඩ කරන්නට, විශේෂයෙන් අපගේ අධ්‍යාපන ක්‍රියාවලිය කටයුතු කරන්නට ඔබ වහන්සේ සියලු දෙනාට ආශිර්වාද කළ මැනව. විශේෂයෙන් මේ විශ්වවිද්‍යාලයේ ඒ සියලු වැඩ කටයුතු වල වගකීම ඇත්තා වූ දෙවි ස්වාමිනී, උපකුලපතිතුමන්, නියෝජ්‍ය උපකුලපතිතුමන්, පීඩාධිපතිවරුන් ඇතුළු ආචාර්ය මණ්ඩලයට, කාර්ය මණ්ඩලයට, වගේම විශේෂයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔබ වහන්සේ ආශිර්වාද කරමින් දෙවි ස්වාමිනී, ඔවුන්ගේ සියලු අධ්‍යයන කටයුතු දෙවි ස්වාමිනී යහපත් ලෙස කරන්නට අවශ්‍ය කරන සියලු ආශිර්වාද ඔබ වහන්සේ උන්ට දුන මැනව. ඒ ප්‍රඥාව, ඒ දැනගැන්ම ඔබ වහන්සේ උන්ට දුන මැනව. ඒ වගේම විශේෂයෙන් පසුගිය කාලයේ ව්‍යසනය නිසා ආපදාවට ලක් වූ සියලු පීඨ දෙවි ස්වාමිනී නැවත අප බාර කරන තී දරුවන් ඒ සෑම තැනක් නැවත සකස් කරමින් අධ්‍යයන කටයුතු නිසි ආකාරයෙන් සිදු කරන්නට අවශ්‍ය කරන ආශිර්වාදය, අනුග්‍රහය, කරුණාව ඔබ වහන්සේ සියල්ලන් සමග තැබුව මැනව. දැන් අප මේ නව වසර ඔබ වහන්සේගේ දෑතට බාර කරමින් ඔබ වහන්සේගේ ආශිර්වාදය, රැකවරණය, මඟ පෙන්වීම යදින අතර මේ සෑම කෙනෙක් ඔබ වහන්සේගේ ඇසේ කළුරුවමෙන් ආරක්ෂා කරනමින් ඉල්ලමින් ඔබ වහන්සේගේ රැකවරණයට මඟ පෙන්වීමට බාර කරන්නේ නාසරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මුතුන් වූ නාමයෙන්. ආමෙන්. දැන් සිල් බලati දෙව් පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයාණන්ගේද ආශිර්වාද ඔබ සමග රැඳී ඔබට මඟ පෙන්වමින් ඔබ සුවපත් කරමින් ඔබ ආරක්ෂා කරන සේක්වා. ආමෙන්.
ඔබ අප පංචශීලයේ පිහිටුවමින් පිරිත් සජ්ජායනය කළ පෙරදෙණිය විශ්වවිද්‍යාල විහාරස්ථානයේ විහාරාධිපති ආචාර්ය බමුණුගම සාන්ත විමල නායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට নমස්කාර පූරක ස්තුතිය. ඒ වගේම පෙරදෙණිය විශ්වවිද්‍යාලය කියලා කියන්නේ සියලු ආගම් සහෝදර ආගම් ජාතීන් නියෝජනය කරන අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක්. ඒ සියලු ආගම් නියෝජනය කරන අපේ සහෝදර සේවක මහත්මීන් වෙනුවෙන් අද දවසේ නව වසරට සුභාශිංසන එක් කරන්නට ආගමික ආශිර්වාදයන් එක් කරන්නට සැපැමිණි හින්දු ඉස්ලාම් ආගමික සහ ක්‍රිස්තියානි ආගමික පූජකතුමන්ලාටත් මගේ ගෞරවනීය ස්තුතිය මේ අවස්ථාවේදී පිළිගන්වනවා. මීළඟට අප සූදානම් වන්නේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 34 ඇල ඉරක් 2025 චක්‍රලේඛනය අනුව යමින් නව වසරේ රාජකාරී ආරම්භ කිරීමට ප්‍රථම ජාතික ධජය එසවීම සඳහා ඒ සඳහා මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මැතිතුමන්ට ජාතික ධජය ඔසවන ලෙස. ඒ වගේම ජාතික ධජය දෙපස විශ්වවිද්‍යාල ධජ එසවීම සඳහා මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය රංජිත් පල්ලේගම මැතිතුමන්ට ඒ වගේම පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ වැඩබලන ලේකකාධිකාරී KAB දමනුපොළ මැතිතුමන්ට විශ්වවිද්‍යාල ජාතික ධජය සහ විශ්වවිද්‍යාල ධජ එසවීම සඳහා
මීළඟට අපි යොමු වන්න සූදානම් වන්නේ මා පෙර සඳහන් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 34 ඇල ඉරක් 2025 චක්‍රලේඛ අනුව යමින් ත්‍රිවිධ හමුදා සමාජිකින් ඇතුළු දේශීය වෙනුවෙන් දිවි කැප කළ සියලු දෙනා සැමරීම සඳහා විනාඩි 2ක නිශ්ශබ්දතාවයකට යොමු වන්නට ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිනවා. අසුන් වලින් නැගිට විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් පවත්වමු.
බොහොමත්ම ස්තුතියි ඔබ සැමට. මීළඟට අප සූදානම් වන්නේ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 34 ඇල ඉරක් 2025 චක්‍රලේඛනය අනුව යමින් අභිනව වසරේ රාජකාරී ආරම්භ කරන අද දින පෙරදිනිය විශ්වවිද්‍යාලයේ විදිහට රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ අනුව රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව දිවුරුම් දීම සිදු කිරීම. ඒ සඳහා මා ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා පෙරදිනිය විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය විනය පාලක W.A. වේරහැර මැතිතුමන්ට රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව සහ දිවුරුම් දීම ලබා දීම සඳහා. ස්තුතියි. රාජ්‍ය සේවයේ ප්‍රතිඥාව දිවුරුම මා කියවීමෙන් පසු කියවන්න රික්වෙස්ට් 2026 වසරේ රාජකාරී අලඹන පළමුවන දිනය වන අද දින ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය දේශයේ මුළු මහත් ජනතාවගේ අධිෂ්ඨාන පෙරදරි කරගත් අපේක්ෂා යථාර්ථයක් බවට පත් කරන සෞභාග්‍යමත් නව වසරක සමාරම්භය මෙසේ සනිටුහන් කරන වගයි. අදින් ඇරඹෙන අභිනව වසර එක් දජයක සෙවන ලද රටක් දෙයක් ලෙස අකම්පිතව නැගී සිටින්නට දිරිය ලද ජනතාවගේ අභිමානය කියාපාන්නට මෙන්ම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තුළින් අභියෝග හමුවේ නොසැලෙමු තේමාවේ හරය තුළින් විදහා පාන්නටත් මඟ පෙන්වන සුසංවිධිත රාජ්‍ය පාලනයක කොටස්කරුවෙකු වශයෙන් මම මහජන මුදලින් වැටුප් ලබන රජයේ නිලධාරියෙකු ලෙස රාජ්‍ය ප්‍රතිපත්ති සහ අරමුණු ක්‍රියාත්මක කිරීමෙහිලා මා වෙත පැවරෙන්නා වූ කාර්යභාරය කාර්යක්ෂමව සඵලදායීව තිර අදිටනින් යුතුව උපරිම කැපවීමෙන් අවංකභාවයෙන් මහජනතාවට පක්ෂපාතීව සපුරා ඉටු කරන බවට ප්‍රතිඥා දෙමි. දිවුරුම් දෙමි. ස්තුතියි. ස්තුතියි ඔබතුමන්ට. 2025 වර්ෂය ගෙවිලා 2026 වර්ෂයේ උදා වෙන විට පෙරදිනිය විශ්වවිද්‍යාලයට ඒ වගේම අපේ රටට අභියෝගාත්මක වසරක්. 2025 වර්ෂයේ අගභාගයේදී අපි දන්නවා රටක් විදිහට අපිට මුහුණ පාන්න සිදු වූ සිදුවීම්. එහිදී පෙරදිනිය විශ්වවිද්‍යාලයටත් එම ආපදා තත්වයෙන් බරපතල හානි ගෙනත් දුන්නා. අපි දන්නවා රටක් විදිහට ජාතියක් විදිහට අපි විවිධ අවස්ථාවල විවිධ විවසනයන්ට මුහුණ පාපු මුහුණ දුන්නු ජාතියක්. අපි ඒ හැම අභියෝගයක්ම ඊටාම හොඳින් ජයග්‍රහණය කළා. ඉතින් 2026 වසරේත් අපිට අභියෝග ගණනාවක් තියෙනවා විශ්වවිද්‍යාලයක් විදිහට අපි කොහොමද ඉදිරියට යන්නේ විශ්වවිද්‍යාල සේවකයෙක් විදිහට ඔබට මට පැවරලා තියෙන කාර්යභාරය මොන වගේද 2025 වර්ෂයට වඩා 2026 වර්ෂයේදී අපිට ඊටත් වඩා අභියෝගයක් තියෙනවා සහ අපි විශ්වවිද්‍යාල වෙනුවෙන් කැපකිරීම කරපු ප්‍රමාණය ඊටත් වඩා වැඩියෙන් කැප කරන්න වෙන වර්ෂයක් බව නොඅනුමානයෙන් අපි දන්නවා.
එනිසා මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා 2026 වර්ෂයේ විශ්වවිද්‍යාලයේ දිශානතිය කොයි වගේද කොයි දිහාවටද අපි ගෙනියන්නේ කියන ඔබ සැම ආමන්ත්‍රණය කරන්න සහ 2026 වසරට සුබ පැතුම් එක් කරන්න පෙරදිනිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මැතිතුමන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා ඔබ සැම ආමන්ත්‍රණය කිරීමට. Good morning, ladies and gentlemen. The Chancellor of the University, Professor Lakshman Disanayaka, the Deputy Vice Chancellor, Professor Ranjit Pallegama, all Deans of Faculties, Directors of Postgraduate Institutes, the Registrar, Acting Registrar, Bursa, and all Executive and Administrative Officers, non-academic staff members, academic staff members, heads of departments, student representatives, students, marshals, security division officers, all invitees, ladies and gentlemen. First of all, let me wish you a very happy and prosperous New Year 2026. Now, as we welcome and embrace the New Year 2026, it is an opportune time for us to reflect on what we achieved together in the past year 2025. Let me recap some of the most important milestones. University of Peradeniya made the history by taking the first 2 batches in the entire country to Faculty of Medicine and Faculty of Engineering. We have been at the forefront. Those who have sat for GCE A-levels in 2024, we became the number 1. And so far we have enrolled 3 batches, and by February of this year, we are hoping to complete almost all faculties except for 1 or 2. Those 2 faculties will also enroll the batches very soon. And highlighting the academic excellence of University of Peradeniya, especially research excellence. University of Peradeniya boasts to have 5 2% top researchers in the entire world. And Faculty of Engineering hosted INJEX 2025, celebrating the Diamond Jubilee. That highlights our innovativeness, cooperation with corporate sector, industry, and research excellence. Faculty of Medicine set a record, having 17 of the students, graduates, in the first 100 of the top merit list this year in 2025. Last year. Despite all the challenges, most specifically human resource challenges, we are short of 13 bursars. Still, our financial progress is nearly 100%, ladies and gentlemen. And showing our commitment to transparency and good governance, especially financial discipline, after 17 years, we got a very clear audit opinion. That is a significant achievement. During the past year, we signed 5 major memoranda of understandings with international institutions. And more importantly, we got involved in engaging 17 different universities in the world, as showing our international collaborations. For the first time in the recent history, perhaps in the entire university history, we initiated alumni felicitation, where 20 distinguished alumni of University of Peradeniya were honored. And we celebrated our Founders Day on July 1st in association with the Canada Day. This is the first time in the history that the High Commission of Canada had
Canadian Independence Day called Canada Day outside of Colombo, partnering with University of Peradeniya. Faculty of Arts initiated Psychological Wellbeing and Assessment Center at Faculty of Arts in addition to CAPSU that provides care for our students. And Faculty of Allied Health Sciences initiated Wound Care Center, expanding its horizons of service function to the public, general public. Mahamansa, which was recognized by the UNESCO as a World Heritage, was digitized in July last year, and it was made available for all researchers just a couple of weeks ago. The annual general convocation had the record high number of graduates. 4,449 graduates were conferred with respective degrees and held very successfully. For the first time in the history, the University Research Council initiated felicitating or rewarding those researchers who have published their valuable findings in Q1 journals. This was launched at the last IPERS. These are, ladies and gentlemen, just some of the highlights, keeping my talk very short. As the raging Mahavali flood waters swept away some of our valuable properties, running into few billions, ladies and gentlemen, our staff members put a lot of efforts in saving the lives of students and staff. While rest of the country couldn't do it, at University of Peradeniya, I am really proud that we saved all lives without even having a scratch. We had to we could safeguard our students, staff, and provide all the amenities possible. I should wholeheartedly thank my staff members, as well as the outsiders, government organizations, Sri Dalada Maligawa and Sri Lanka Army, just to name few, who came in our support. Although we lost our properties, ladies and gentlemen, in Sri Lanka we lost so many lives. It is in the order of little less than 1,000. Some of the bodies are yet to be uncovered. But fortunately, we didn't lose any life. That is what we should be happy about. Yes, we lost our properties, but lives are more important. Properties we can earn. We will get some properties in the years to come, but lives, of course, we cannot regain. So, ladies and gentlemen, in that sense, university should be very happy. And despite all these troubles, our staff members, especially from Faculty of Engineering, as well as from Faculty of Science, Faculty of Arts, they reached out to the society and started helping